Good morning friends. එතකොට ශියාන් ප්‍රොෆෙෂනල් පේන්ටිං සීරීස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට දැන් ඔයාලා බලන්න මේ රෆ් බෝල් එකක් පොටි අදින්න කලින් මොනවද කරන්න ඕනේ කියලා තමයි අපි බලන්න යන්නේ. දැන් අපි රෆ් බෝල් එකක් ඇවිල්ලා කපරාදු කරලා ගොඩාක් දවස් තියලා ඔබ නිකන් කර වෙලා වීලිලා නැති. එතකොට එකපාරට පොටි අදින්න යන්නේ නැතුව අපි මේ වගේ පිලර් එකක් හරි ඇප්ලිකේෂන් කරලා තමයි අපි පොටි වලට යන්න ඕනේ. ඒ කියන්නේ අපි මික්ස් කරලා අදින පොටි එකේ තියෙන වෝටර් එක වතුර එක ඇවිල්ලා මේක එකපාරට උරා ගන්න බලනවා. ඒ නිසා අපි මේ වගේ ෆිලර් කෝඩ් එකක් ඇප්ලිකේෂන් කරලා පොටි කෝඩ් එක හැන්ඩල් කරන එක වඩාත් හොඳයි. දැන් ගොඩාක් කට්ටිය මේව හිතන්නත් පුළුවන් ෆිලර් එකක් දාලා පොටි එක අල්ලනවද කියලා. අනිවාර්යෙන් අල්ලනවා. ෆිලර් එකක් කියන්නේ ඇඩිෂන් එකක්. ඒ කියන්නේ මේ බන්ධන ශක්තිය වැඩි ෆිලර් එකට ප්‍රයිමර් එකට. ඒ හින්දා බය වෙන්න එපා. අල්ලනවා විදියට. අනිවාර්යෙන් ෆිලර් එකක් මේ විදියට ගහලා ඔයාලා පොටි එක හැන්ඩල් කරන්න පටන් ගන්න. මේ විදිහට පිලර් එකක් සාමාන්‍ය ටික් එකට හදාගත්තා. මේ වගේ සම්පූර්ණ වෝල්ට් එක ඇප්ලිකේෂන් කරගන්න. ඊළඟ හොඳට වේලුණාට පස්සේ ඔයාලා ස්ප්‍රින් කෝට් එක ජොයින්ට් කම්පොනන්ට් එකක් අදින්න ගන්න. අනිත් එක ගොඩාක් කස්ටමර්ලා දන්නේ නැති දෙයක් තමයි මම කියලා දෙන්න යන්නේ. සාමාන්‍ය ඔයාලා අලුතෙන් හදන්න ඉන්න ගයක් සාමාන්‍ය අලුතෙන් ගයක් හදනවා නම් හදන්න ඉන්නවා නම් රෆ් එකට කපරාදු එක ගහන්න. උණු මදින්න එපා. උණු මදිනවා නම් ඔයාලා ජොයින් කම්පවුන්ඩ් පොටි වලට යන්න ඕනේ. බකට් පොටි වලට යන්න ඕනේ. මේ වගේ ස්කින් කෝට් එකක් අදිනවා නම් මේ වගේ සේපේස් එක රෆ් එකට තියෙන්න ඕනේ. නැත්නම් දැන් සාමාන්‍ය ස්කින් කෝට් එකක් කියන්නේ ගොඩාක් බයින්ඩර් අඩුවනේ. ජොයින් කම් බකට් එකේ තියෙන පොටි එකට වඩා ස්කින් කෝට් එකේ ඇවිල්ලා බයින්ඩර් ගතිය අඩුයි. පවුඩර් ගතිය නේ ටිකක් වැඩිපුර තියෙන. ඒ නිසා ස්කින් කෝට් එකක් අදින්න යනවා නම් අනිවාර්යෙන් කපරාදුව රෆ් එකට ගහගන්න. රෆ් එකට ගහන්න හැන්ද අල්ලන්න එපා. රෆ් එකට නිකන් ගහලා මේ වතුර ටිකක් ගිහලා මනිස් හරි පංචකින් හරි අල්ලන්න දාන්න ඇති. ඒ කියන්නේ දැන් අපි රෆ් එකකට පොටි අදිද්දී පොටි එක හොඳට ඩීප්ජෙත් එක්ක බොන්ඩ් වෙනවා. ස්මූත් බෝල් එකකට ස්කින් කෝට් එකක් වගේ යද්දී ඕක දැන් සර්ෆේස් එක ස්මූත් නේ. එතකොට ස්කින් කෝට් එක ඇවිල්ලා බයින්ඩර් ගතිය අඩු හින්දා රෆ් ස්මූත් බෝල් එකට අල්ලන්නේ ඉන්නවා. රෆ් එකට මේ ප්ලාස්ටර් එක කරලා ස්කින් කෝට් එක අදින්න කියන්නේ. එතකොට ඒ වගේ ඔයාලට වටිනා වීඩියෝ අපි ඉස්සරහට ස්ටෙප් දානවා. එතනින් මගේ වීඩියෝ එක අවසන් කරගන්නවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉස්සරහටත් වීඩියෝ දෙමළ හා සිංහල දෙකෙන්ම දානවා YouTube එකේ. Okay bye.